ඒ වගේම අපි තව කොටසක් බලන්නට යනවා එක රාජාවලිය 18 වෙනි පරිච්ඡේදය දෙසට. අද ඇවිල්ලා 12 වෙනිදා මාර්තු 12 2025. ඉතින් මේ හඬපත්ත තුලින් ඔයාලගේ ජීවිත ආශිර්වාද වෙන්න, මේ ගැන්වීම තුලින් ඔයාලගේ ජීවිත ආශිර්වාද වෙන්න කියලා යාඥා කරනවා. මොකද ශුද්ධ බයිබලය අරගෙන ගොඩාක් විකෘති දේවල් කතා කරනවා. දෙවියන් වහන්සේගේ වචනෙන් ගෙන යුතු පණිවිඩ ගෙනින් නැතුව වෙන වෙන සුරංගනා කතා කියලා නැත්නම් උන්ට තේරෙන ආකාරයෙන් ඉගෙනගත් ආකාරයට යම් යම් දේවල් තෝරලා පහදලා දෙනවා. වැරදි මාර්ගයට ගියොත් ඒක හරි භයානකයි. වැරදි අර්ථකථන අද කිතුණන් අතර තියෙනවා. අපි දන්නවා පිටස්තර අය අන්‍ය ජාතිකයෝ කිසිසේත්ම සමාහට ජේසුස් වහන්සේ ගැන දන්නේ නැති කොටසක් ඉන්නවා. ඒ වගේම දන්න අය ඉන්නවා. සමහර අය හිතනවා, සමහර අය කියනවා දැන් පහුගිය දවසේ මට රුමේනියාවේ ගිය දවසේදී එක්තරා සහෝදරෙක් එක්තරා පුද්ගලෙක් කියනවා මම හැම ආගමකටම ගෞරව කරනවා. බෞද්ධ ආගමට, හින්දු ධර්මයට, මුස්ලිම් ධර්මයට, ඔයාලගේ දෙවියන්ට මම ගරු කරනවා. ඒ වගේ කෙනෙක් මම කියනවා. ඒක හොඳයි යාගේ මානසික සුවයට. නමුත් දෙවියන් වහන්සේ ඉදිරියේ ඒක වැඩක් නැහැ කියලා යාට මං කිව්වා. එයා ඉතින් වචන දෙකයි මගෙන් ඇහුවේ මේක හොඳද නරකද කියලා. මං කිව්වා සම්පූර්ණයෙන්ම නරකයි සහෝදරයා. ඔයා දෙවියන් වහන්සේ අල්ලා ගන්න වෙනත් දෙවිවරු පස්පස් යනවා නම් ඒක කරන්න. හැබැයි ඒ දෙවිවරු ජේසුස් වහන්සේ කියන්නේ එක්කෙනෙක් නොයි. යේසුස් වහන්සේ නමස්කාර කරන්න. වෙන දෙවිවරු හොඳයි නම් ඒ අය නමස්කාර කරන්න. හැබැයි ඒකයි මේකයි දෙකක් කරන්න එපා කියලා. මොකද හේතුව එසේකියල් පොතේදී සහ තවත් බොහෝ තැන්වල දේවචනේ සඳහන් වෙනවා අසුවත් නැසුවත් දෙවියන් වහන්සේගේ වචනේ කතා කරන්න කියලා. සත්‍ය කතා කරන්න කියලා. ඉතින් ඒ සහෝදරට මම කිව්වා නෑ ගමන සම්පූර්ණම වැරදි. එනිසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආශිර්වාදය අවශ්‍ය නම්, සදාකාලික රාජ්‍යයක් අවශ්‍ය නම් කරුණාකර යේසුස් වහන්සේ පමණක් අදහන්න, වෙන ආගම් ඇදහිලි විශ්වාසයන් ඔයාට තියෙන්නට බෑ කියලා. ඇයි හේතුව? එක රාජාවලිය 18 වෙනි පරිච්ඡේදය 21 වෙනි පදයට ගිහිල්ලා බලන්න මොනවද ඒකේ කියන්නේ කියලා. ඉතින් එලියට සිද්ධ වුණා අන්‍ය ආගමික පූජකයන් 900ක් විතර ඉන්න තැනක ඊශ්‍රායල් දේශයේ රාජ්‍ය බලය ජෙසබෙල්ගේ සහ ආහබ්ගේ බලය දැඩි ලෙස තිබුණ රටක දෙවියන් වහන්සේ ගැන හඬනා ගන්න, සත්‍ය වෙනුවෙන් හඬනා ගන්න. ඉතින් එක රාජ්‍යවල 18 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදයේ කියනවා එවිට එලියා මුළු සෙනග ළඟට ඇවිත් කතා කොට නුඹලා කොපමණ කල් කල්පනා දෙකක් අතරේ සිරවි සිටිනවාද? ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේ නම් උන්වහන්සේ අනුව ඵලයල්ලා. දැන් මෙන්න මේක තමයි අපටත් කියන්න තියෙන්නේ. ඔයාලා ක්‍රිස්තියානි නම් ඔයා යේසුස් වහන්සේ පිළිගෙන තියනවා නම් දෙබිඩි ජීවිතයක් නම් ගත කරන්න එපා. අතනයි මෙතනයි ඔයාලා දුවන්න එපා. හාස්කම් පස්සේ දුවන්න එපා. අර දෙවියෝ හොඳයි මේ දෙවියෝ හොඳයි කියන යන්න එපා. කිතුණු සභාවේ කොයි පාස්ටර් පස්සේ ගියත් එකම දෙවියන් වහන්සේ ගැන කතා කරන්න ඕනේ. හැබැයි ඒක වෙන්නේ නැහැ. නාසරේ යේසුස් වහන්සේගේ නාමය අරගෙන කට්ටනියන් ලෝකෙට බිහි වෙලා තියෙනවා කියලා මම මීට පෙර පණිවිඩය දුන්නා. මීට පෙර කතා කළා. ඉතින් මේක කියන්නේ ඒකයි උඹලා කොච්චර කාලයක් කල්පනා දෙකක් අතර සැඟවිලා ඉන්නවද? හිර වෙලා ඉන්නවද? ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේ නම් උන්වහන්සේ අනුව ඵලයල්ලා. බාල් දෙවියන් වහන්සේ නම් ඔව් අනුව ඵලයල්ලායි කියවේ. නමුත් සෙනග උට කිසි උත්තරයක් දුන්නේ නැත. දැන් අදටත් මේක තමයි සිද්ධ වෙන්නේ. අපට කියන්න තියෙන්නේ කාලිපස් යනවා නම් කාලිපස් යන්න. කතරගම පස් යනවා නම් කතරගම පස් යන්න. නැත්තම් බෞද්ධ නම් බෞද්ධ ආගම හරියට ගිහිල්ලා අදහන්න. හැබැයි ජේසුස් වහන්සේ ඕන නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිපත්ති රකින්න. උන්වහන්සේ ළඟට ඇවිල්ලා කියන්න එපා මම බෞද්ධ, මම කතෝලික, මම හින්දු, මම ඒවත් අදහනවා මේවත් අදහනවා කියලා. හරියට කාන්තාවක් එක්ක සංසර්ගය දෙනකොට ඒ කාන්තාවගේ ඇඟ උඩ ඉඳගෙන පුරුෂෙක් කිව්වොත් මට අර කාන්තාව මීට වඩා හොඳයි කියලා Taman ළඟ ඉන්න කාන්තාවගෙන් එක්ක කනේ පාර ගන්න නැත්නම් ඒක නැති කරගන්න එහෙම නැත්නම් බද්ධ වෛරයක් ඇති කරගන්න පුළුවන් වෙන කාරණයක්වත් තිබෙනවා. ඉතින් පුරුෂයන්ටත් ඒක තමයි කාන්තාවන්ටත් ඒක තමයි කියන්න තියෙන්නේ. සමහර කාන්තාවෝ ඉන්නවා අර පුරුෂයා මට හොඳයි. ඒ පුරුෂයා ගාවට මට යන්න ඕනේ කියලා විවාහක පුරුෂයන්ට කියපු අය හමු වෙලා තියෙනවා. ඉතින් මම වගේ පුරුෂයෙක් නම් එලවලාම දානවා. නමුත්
අර පුරුෂයන්නේ භාර්යාවට තියෙන ආදරය නිසා උන්ට සමාව දීලා තියාගෙන ඉන්නවා. ඔවුන් එක ජීවත් වෙනවා. හැබැයි මේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඒක කරන්න බෑ. ලංකාවේ නම ගිය මම අනාගත වාක්තෘ මම ප්‍රොපර්ට් කියලා කියාගන්න කෙනෙක් පහුගිය දවසක වීඩියෝ පටයක් අපේ අන්තර්ජාලයට නිදහස් කරලා තිබුණා. ඔව් කියනවා අහවල් කෙනා නැත්නම් දීගොඩ කුමාර මහත්මයා කියන කෙනා සැබෑ බෞද්ධයෙක්. එයා හොඳ බෞද්ධයාගේ මූණෙන් පිම්පාට බේරෙනවා. කරුණාකරලා සැබෑ බෞද්ධයා ගාවට යන්න කියලා. දීගොඩ කුමාර මහත්මයාම මේට වසර ගානකට පෙර ඔව් කියනවා මම මේ සියලු දේවල් කරන්නේ කාලිගේ බලයෙන්. කාලිගේ බලයක් මට ඇවිල්ලා තියෙන නිසා තමයි මට මේ දේවල් කරන්න පුළුවන්. ඒ නිසා මම කාලිගේ බලයෙන් තමයි මේක කරන්නේ කියලා දීගොඩ කුමාර මහත්මයා කිව්වා. හැබැයි මේ පාස්ටර්ස්ලා වගේ මුදලට සේවය කරන කෙනෙක් නෙවෙයි. දැන් මේ හඬපටිය දුන්න පුජ්‍යලයා මුදලට කෑදර වෙච්ච මිනිස්සු. මුදල්ම තමයි උගේ අරමුණ. සැප පහසු ජීවිත තමයි අරමුණ. දේශනාවේදී ඔහුගේ ෆෝන් එකේ වටිනාකම, වාහනවල වටිනාකම, ඔහුට තියෙන දේපොළ වල වටිනාකම ගැන පුරසාරම් දරපු වීඩියෝ පට මම අහලා තියෙනවා. ඉතින් ඒවා දෙවියන් වහන්සේ කැමැත්තට කරන දේවල් නෙවෙයි. ඒවා සාතන්ගේ දේවල්. ඉතින් සාතන්ගේ දූතයෙක් නිසා තමයි ඔහු කියන්නේ ඔයාලා යන්න දීගොඩ කුමාර මහත්මයා ළඟට කියලා. ඒක අපිට කවදාක්වත් කියන්නට පුළුවන් දෙයක් නෙවෙයි. අන්න අර දේවාලේ හොඳයි, අර කට්ටණිය හොඳයි, අර පූසාරි හොඳයි, ඒ නායකයා හොඳයි, ඒ ආගම හොඳයි කියලා අපිට කියන්න බෑ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල පමණයි, උන්වහන්සේ තුල විතරමයි ගැලවීම තියෙන්නේ. වෙන කෙනෙක් තුල ගැලවීම නැහැ. ආගම් ලෝකෙ කොච්චර තිබුණත් ඒ ආගම් තුල ගැලවීමක් නැහැ. බුදුහාමුදුරුවෝ ගැලවීමක් ගැන කිව්වේ නැහැ. උන්වහන්සේ දර්ශනයක් ගැන දේශනා කළා. උන්වහන්සේ ලස්සන ධර්මයක්, වටිනා ධර්මයක් දේශනා කළා. හැබැයි අපි හොඳ බෞද්ධයෝ කියන අය කටගොන්නක් බීගෙන කතා කරනවා. අපි හොඳ බෞද්ධයෝ කියලා. වංචා කරනවා, හොරකම් කරනවා. අනිත් අයගේ දේවල් ගන්නවා. අරන් කියනවා අදින්නාදාන වේරමණී සික්ඛාපදං කියලා. බෞද්ධයි කියන රටේ, අපි හොඳ බෞද්ධයෝ කියන රටේ ගණිකා මඩම් පවත්වාගෙන යන අය කොච්චර ඉන්නවද? ඒකට ඒවා ආගම්වල ඒ සැබෑ ආගමික මිනිස්සු කරන දේවල් නෙවෙයි. අපේ සභාවලට ගණිකා මඩමක් කරන කෙනෙක් આવුත් අපි යාළුවා ගන්නෙ නැහැ. එයාලට උගන්වනවා වැරද්දේ මේක නතර කරන්න කියලා. එයාගෙන් පුද පූජාල් අපි ගන්න යන්නේ නැහැ. පෞද්ගලිකව මට මුදල් දෙන්න බොහෝ අය උත්සාහ කරනවා, මම ගන්නෙ නැහැ. හේතුව ඔවුන් මුදල් උපයන ක්‍රමය වැරදි නිසා. සමහරට අපි කියනවා පළමු කොටස දෙනවා නම් දෙන්න. පළමු ඵලය දෙන්න. එතකොට තමයි ඔබට ආශිර්වාදයක් ලැබෙන්නේ කියලා. එතකොට උන්වහන්සේ උන්වහන්සේගේ සේවකයන්ට දෙන පළමු කොටසට, පළමු ඵලයට දෙවියන් වහන්සේ දෙන්න ආශිර්වාද කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් මේ බාල් දෙවියන්ට කිව්ව, බාල් දෙවියන් පස්සේ යන අයට මේ එලියා කතා කරන්නේ. ඔයාලා බාල් දෙවියන් අදහනවා නම් බාල් දෙවියන් පස්සේ යන්න, දෙවියන් වහන්සේ තමයි සර්ව බලධාරී දෙවියන් වහන්සේ කියලා විශ්වාස කරනවා නම් දෙවියන් වහන්සේ අනුගමනය කරන්න කියලා. අද එදා ඒක කියනකොට මිනිස්සු කට උත්තර දුන්නේ නැහැ. කට අරින්න නැතුව උත්තරයක් නොදී බලාගෙන හිටියා. ඔවුන්ට කල්පනා දෙකක් අතර සැඟවිලා අර පැත්තෙන් බාල් පූජකවරු 900ක් විතර ඉන්නවා. මෙහෙන් එලියාගේ දෙවියන් වහන්සේගේ පූජකෙක් විදියට ඉන්නේ එක්කෙනයි. සත්‍ය කතා කරපු කෙනෙක් ඉන්නේ එක්කෙනයි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, අද අපිට සිද්ධ වෙලා තියෙන්නේ ඒකයි. අපි සත්‍ය කතා කරනකොට අපි කියන සත්‍ය දෙසට මිනිස්සු හැරෙන්න කැමති නැහැ. හැබැයි අසත්‍ය දෙසට මිනිස්සු හැරිලා තමුන්ගේ ජීවිත විනාශ කරගන්න ආකාරය අපි දකිනවා. ලොකු ලොකු පූජාවල ස්ථාන වලට ගිහිල්ලා දෙනවා. ලොකු මුදල් වලින් ආධාර කරනවා. වෙනදට වඩා කැපවීම කරලා ඒ කට්ටිය එතනදි වෙලාවට යනවා. හැබැයි දෙවියන් වහන්සේ විතර හරියට හැරිච්ච හොයා ගන්නවා කියන්නේ මේ පොළවේ කලුනික හොයනවා හා සමානයි. ඒ නිසා මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, ඔයාලා දෙවියන් වහන්සේට ආදරය කරනවා නම්, දෙවියන් වහන්සේගේ කැමැත්ත හොයනවා නම්, දෙවියන් වහන්සේ පමණක් හොයන්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය පිළිගන්න. මොකද සදාකාලික රාජ්‍යයේ අයිතිය තියෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට මිස කාලීටවත්, කතරගමටවත්, නැත්නම් වෙනත් දෙවිවරුන්ටවත්, සාන්තුවරයන්ටවත් නොවන බව කරුණාවෙන් සලකන්න, විශ්වාස කරන්න. ඉතින් ඔබ කල්පනා දෙකක් අතර තාම සැඟවිලා ඉන්නවනම්, කල්පනා දෙකක් අතර ඔබ තාම හිර වෙලා ඉන්නවනම්, කරුණා කරලා නාසරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතට ඇවිල්ලා උන්වහන්සේගේ ඒ ගැලවීම ඔයාලා ලබා ගන්න, උරුම කරගන්න කියලා නැවත මේ වෙලාවේ
ඔයාලා ඉදිරි සිහිපත් කරනවා. ඔයාලට මේ තුලින් ඉගෙන ගන්න පාඩම් තුලින් ඔයාලට ජීවිතයේ ආශිර්වාදයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ හඬපාට මේ වීඩියෝ පාට වලට වැදගත් නම් තවත් අය අතර ෂෙයා කරලා ස්වාමීන් වහන්සේ සොයන්න උත්සාහ කරන්න කියලා ඔයාලන් ඊටමත් කරුණාවෙන් ආදරෙන් ඉල්ලනවා.